අයිබෝන් සියලුම දෙනාට අද ICT for you ඉතින් ඔබ ආදරෙන් පිළිගන්නවා. මම අද කියලා දෙන 10 පන්තියේ තියෙන word processing කියන software එකේදී කොහොමද bullets numbering and formatting methods use කරන්නේ කියලා. හොඳයි. එතකොට අපි අද කතා කරනවා bullets දාන හැටි, numbers, multi level, shading and background color and borders. right. මෙන්න මේ වගේ එකක් example එකක් ගත්තොත් එහෙම දැන් මෙතන බලන්න boxes දෙකක් තියෙනවා. ඒතර මේ boxes වල මෙතන topic එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තව numbering දාලා තියෙනවා. තව sub numbers දීලා තියෙනවා. එතන මෙතන ඉලක්කම් වෙනකොට අපිට English letters දීලා තියෙනවා. ඊළඟට මේ කොටුව ඇතුළේදී මේ කොටුව, ඒ කියන්නේ මේ box එක round corners තමයි තියෙන්නේ. එතකොට මේකට තම මොකද්ද bullets දාලා තියෙනවා. ඒකට color එක shading කරලා තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් කරලා තියෙනවා. දැන් මේ box එක ගත්තොත් එහෙම ඒකේ මේ edge එකකින් පේන එක ටිකක් pop up වෙලා තමයි තියෙන්නේ. හොඳයි අපි බලමු මේ වගේ එකක් කොහොමද කරන්නේ කියලා. ඉස්සරම කට්ටිය word processing ගියාම ගන්න ඕනේ මෙන්න මේ වගේ insert ගිහිල්ලා shape එකක් දාගන්න ඕනේ. මම ඒකෙදි rectangle shape එක අරගෙන මෙන්න මේ විදිහට box එකක් ඇඳ ගන්නවා. දැන් මේ වගේ box එකක් ඇඳගත්තාම මේක auto fill වෙලා තියෙන්නේ මොකක් හරි color එකකින්. දැන් මගේ නම් blue color තියෙනවා. මම ඒක මෙන්න මෙතෙන් ගිහිල්ලා shape style එකට ගිහිල්ලා මම ඒක අපි දීලා තියෙන color එක අපිට ඕන දාගන්න පුළුවන්. අපි බලමු සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ color එකක් නේ තියෙන්නේ. මට එහෙම අවශ්‍ය color එකක් මම select කරගන්නවා. ඊළඟට shape effect එක මම කියවනේ emboss look එකක් තියෙනවා කියලා. එතකොට මෙන්න මේ වගේ බලන්න shape effect එකේ තියෙනවා. මම ගන්න මෙන්න මේ පළවෙනි එක. ඒතර පේනවා අර තිබ්බ box එකේ normal විදිහට වඩා ඒක ටිකක් වෙනස් වෙලා තියෙනවා කියලා. ඊළඟට තව එතන තිබ්බා තව නිල් පාට පොඩි box එකක්. right මම ඒකටත් එකක් දාගන්නවා. ඔන්න මේ වගේ rounded rectangle එකක් අරගෙන මම ඒක මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා. right එතන මේකෙදිත් මට කියන්න ඕනේ මේකේ shape fill වෙලා තිබ්බේ. shape එක fill වෙලා තිබ්බේ gradient එකක් එක්ක. එතකොට gradient එකක් කිව්වහම මෙන්න මේ විදිහට අපිට click කරලා ගන්න පුළුවන් මොන වගේ color එකක්ද. එතකොට ඒක gradient එක කොයි විදිහට තියෙන්නේ. එහෙම නැත්නම් මම මෙතනදී fill color ගිහිල්ලා gradient කියලා more gradients කියලා දෙනවා settings වල. එතකොට ඔන්න අපිට බලා ගන්න පුළුවන් මෙතනදී අපි color එකක් select කරගන්න පුළුවන්. දැනට මම select කරලා තියෙන්නේ blue color එක. ඊට පස්සේ එතනදී මෙන්න මේ වගේ අපිට පුළුවන් මෙන්න මෙතනදී gradient එක දැන් ඔටෝම click වෙලා ඉන්න තියෙන්නේ. දැන් මෙන්න මෙතනදී direction එක දෙනවා. කොහොමද මොන වගේ gradient එකක්ද දෙන්න ඕනේ. ඒක මම හිතන්නේ දරුවෝ practical කරනකොට එයාලා කැමති විදිහකට මේක දෙන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් paper එකක් වගේ තියෙනවා නම් ඒක කරනවා නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ මොන වගේ ප්‍රශ්නද අහලා තියෙන්නේ කියලා. ඒකට මේවා පොඩ්ඩක් settings වෙනස් කරලා බලන්න. මේකේ transparency එක තියෙනවා, brightness තියෙනවා, ඔන්න ඔය වගේ. හොඳයි මම දැන් ඒක exit කරලා මම අර කියපු type setting වැඩේට යනවා. හොඳයි මේකෙදි අපි බලමු කොහොමද මේ ටික හදාගන්නේ කියලා. දැන් මෙතනදී අපිට අවශ්‍ය කරන text එක මම word එකේ කරලා මට ඕනනම් copy කරලා ගන්න පුළුවන්. මම එතකොට කරන්නේ මේ workspace එකේ right click කරලා add text කියන එක දෙනවා. add text එක දුන්නාම දැන් මෙතන center වෙලා තියෙන්නේ. මම ඒක home එකට ගිහිල්ලා මම left alignment දීලා මම මේක paste කරනවා. අපි බලමු දැන් මේකේ කොහොමද මේ formatting ටික කරන්න කියලා. මෙන්න මෙතන ඉස්සරම primary key කියන තැන අපි ඉස්සරම click කරලා අපි මේකට number එකක් දාගන්නවා. ඊළඟට අපි secondary කියන එකටත් number 2 කියන එක අපි ඊට පස්සේ එතනදීම click කරලා ගමු. right දැන් මෙතනදී rom and ram කියන එක මම select කරලා මෙන්න මේ multi level කියන තැනදී ගිහිල්ලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම හිතන්නේ දරුවෝ දන්නවා අර intent කරන එක විදිහ. එතකොට අපිට පුළුවන් මේක ඕනනම් තව එක සැරයක් මෙහෙට ගන්න. නමුත් අපිට දීලා තියෙන විදිහට අපි මේ විදිහට තමයි කරන්නේ.
right ඊළඟ එකේදී secondary කියන එකේදී දීලා තියෙන මෙතනදී මේ ටික ආයම select කරගන්නවා අපිට දීලා තියෙනවා simple letters වලින් තමයි මේ ටික ගන්න තියෙන්නේ right එතකොට මම මෙන්න මේක තමයි click කරන්නේ right ඔන්න ඔය විදිහට තමයි ඒක ඉන්නේ ඊට පස්සේ අපි මේ blue color box එක ඒකේ තියෙනවා මෙන්න මෙතන ඉඳලා bullets ටිකක් දාන්න right එතන click කරලා මම මෙන්න මේ මෙතන mouse එක point කරපුවාම බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී අපි මෙන්න මේ ඔන්න ඔක click කරනවා right ඒක අපි color එක දාමු color එක සාමාන්‍යයෙන් මේකේ black එන්නේ right ඔන්න ඔය විදිහට දෙනවා එතකොට බලා ගන්න පුළුවන් කොහොමද ඒ ටික කරේ කියලා දැන් මෙතනදී මේ box එක අර emboss type එකට ගන්නව නම් format කියන එකට ගියාම තමයි ඒක ගන්න ඕනේ shape effect කියන එක මේක අපි bevel කියන එක ගමු එතකොට ඔන්න ඔය විදිහට තමයි එන්නේ ඒක අරගෙන select කරගන්න right ඔන්න ඔය විදිහට තමයි අපිට final output එක එන්නේ මේක දරුවෝ ප්‍රැක්ටිකල් කරන්න ඊට පස්සේ අපි බලමු මොනවාද තියෙන ප්‍රශ්න මම හිතන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැතුයි හරියට ඒ දේ කරන්න අසාමාන්‍ය බොක්ස් එකක් ඇතුළේදී අපි ටයිප් කරනකොට මම අර කලින් කිව්වා වගේ ඒක mouse එක right click කරලා මේ add text කියන එක දෙන්න ඕනේ අන්න එතනදී ඒ කොටස බලා ගන්න නැත්නම් නිකම්ම අපිට මේක ටයිප් කරගන්න වෙන්නේ නැහැ හොඳයි දුරටත් ICT for you සමග රැඳී සිටින්න ඔබට නැවතත් අලුත්ම පාඩමක් රැගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට සුබ දවසක්.